ඔයාගේ සහෝදරයා තමයි නැතිලා ඉන්නේ මේ. ඔව් මගේ සහෝදරයා ඒක මුසුපන් සහෝදරයා. මේකට බදුල්ට ආවේ කවදද? බදුල්ට ආවේ ඊයේ. ඒ කියන්නේ ට්‍රිප් එකක් කියලා තියෙනවා. ඔව් වන්දනාවක් ඇවිල්ලා තියෙනවා. බදුලුපුර නිවුස්. දුම්හිඳ දියැල්ල නැරඹීමට කඩුවල ප්‍රදේශයේ පිරිසක් සමග පැමිණි 45 හැවිරිදි පුද්ගලයෙක් අතුරුදන්ව ඇතැයි ඥාතීන් පවසනවා. ඊයේ දින පෙරවරුවේ පැමිණි මෙම පිරිස අතර සිටි පුද්ගලයා යම්කිසි මානසික ආබාධයකින් පෙළෙන බවද ඔවුන් සඳහන් කළා. මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් බදුල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව ඊයේ රාත්‍රියේ සිට දුම්හිඳ රක්ෂිතයේ සෝදිසි මෙහෙයුම් සිදු කළද මේ වන විටත් ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් හමු වී නැහැ. ඔහු පිළිබඳව යම්කිසි තොරතුරක් දන්නේ නම් ඒ පිළිබඳව ඥාතීන් දැනුවත් කරන ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. නඩේ ඇවිල්ලා තියෙනවා නඩේ ඇතුළට. ඇතුළට ඇවිල්ලා දුම්හිඳ ඇල්ල බලලා තියෙනවා. තේරෙන්නේ නැති මන්ද මානසික කෙනෙක් එතන ඉඳලා තියෙනවා. මගේ සහෝදරයෙක්. කියන්නේ ගොඩාක් මානසික ආබාධ තියෙනවද එයාට? ටිකක් තියෙනවා. සාමාන්‍යයෙන් පොඩ්ඩක් පොඩි දේවල් තේරෙනවා. ඒකට නමක් ගමක් කියා ගන්න තරම් හරියටම තේරෙන්නේ නැහැ. මේ ඊට පස්සේ මෙයා ඇවිල්ලා තිනවා ඉස්සරහට වෙලිමල් බොන කඩේකට ඇවිල්ලා තියෙනවා. වෙලිමල් බීපුවාට පස්සේ එතනින් මෙයා අතුරුදහන් වෙලා තිනවා. මේ දැන් 14 වෙනිදා ඊයේ වුණේ. දැන් අදත් හොයනවා තාම මෙයා හොයාගන්න නැහැ. ෆොටෝ එක දාලා තිනවා කවුරු හරි කෙනෙක් මෙයාව දැක්කොත් වහම කෝල් එකක් දෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් මෙයා හොයාගන්න. ඔයාගේ අංක කියන්න අපිට. 076යි 98යි 57යි 266යි තව නම්බරයක් තියෙනවා 073යි 190යි 500. ඔබ තවමත් බදුලුපුර නිවුස් YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර නැතිනම් සබස්ක්‍රයිබ් කර බදුල්ලේ නවතම තොරතුරු දැන ගැනීමට එක්වන්න.